ඉරානය සහ ඇමරිකාව අතර දැනට තියෙන උණුසුම් තත්ත්වය ගැනයි මෙහිදී ප්‍රධාන වශයෙන් කතා වෙන්නේ. විශේෂයෙන්ම ඉරානයේ ඉහළම නායකයා අයතොල්ලා අලි කමේනි කියනවා කියලා දක්වන්නේ ඇමරිකාවට ඉරානයට එරෙහිව යුදමය ක්‍රියාමාර්ගයක් ගන්න ලීසි දෙයක් නෙවෙයි කියන අදහසයි. මෙහි චෙක්මේට් කියන වචනය යොදාගෙන තියෙන්නේ ඉරානය තමන්ගේ දේශපාලන හා කලාපීය බලපෑමෙන් ඇමරිකාව සැලසුම් අහුරලා දාලා තියෙනවා කියන අර්ථයෙන්. ඇමරිකාව ඉරානයට එරෙහිව හමුදා මෙහෙයුම් හෝ පීඩනයක් ගන්න උත්සාහ කරනකොට ඒක මැද පෙරදිග අරාබි රටවල් වල සහයෝගය අත්‍යවශ්‍ය වෙනවා. මොකද ගුවන්පත, නාවික මාර්ග, හමුදා කඳවුරු වගේ දේවල් ඒ කලාපයේ තිබෙන නිසා. නමුත් වාර්තාවලට අනුව අරාබි ආශ්‍රිත රටවල් කිහිපයක්ම දැන් ඇමරිකාවට ඉරානයට පහර දීමට හෝ යුද මෙහෙයුම් සඳහා ඔවුන්ගේ භූමිය භාවිතා කරන්න ඉඩ දෙන්න කැමති නෑ කියලා පෙන්වනවා. ඒ නිසා ඇමරිකාව බොක්ස් අවුට් වෙලා තියෙනවා කියන එකයි ප්‍රධාන අදහස. බොක්ස් අවුට් කියන්නේ ඇමරිකාව වට කරලා මාර්ග වහලා තියනවා වගේ තත්ත්වයක්. ඒ කියන්නේ ඉරානයට එරෙහිව යුද්ධ ක්‍රියාමාර්ගයක් ගන්න අවශ්‍ය කලාපීය පහසුකම් ඇමරිකාවට සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ නැහැ. මේකෙන් පෙන්වන්නේ මැද පෙරදිග අරාබි රටවල් තවදුරටත් ඇමරිකාවට අන්ධව සහාය දෙන තත්ත්වයක් නැති බවයි. ඔවුන්ටත් බය තියෙනවා යුද්ධයක් ඇති වුණොත් ඒක තමන්ගේ රටවල් වලට ආර්ථිකය හා ආරක්ෂක අර්බුදයක් වෙයි කියලා. ඉරානයත් මේ තත්ත්වයෙන් ප්‍රයෝජනයක් ගන්න උත්සාහ කරනවා. කමේනිගේ පණිවිඩය වෙන්නේ ඇමරිකාවට බලෙන් පීඩනයක් දාලා ඉරානය පරාජය කරන්න බැහැ කියන එකයි. ඔහු කියනවා ඉරානයට කලාපයේ සහයෝගය තියෙනවා. එයාලා තනි වෙන්නේ නැහැ කියලා. මේ අතර ඇමරිකාව පැත්තෙන් බලද්දී පෙන්ටගනය වගේ ආරක්ෂක ආයතන ඉරානයට එරෙහිව සැලසුම් හදනවා කියලා නිතරම කතා වෙනවා. නමුත් ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්න නම් කලාපීය සහයෝගය, මිතුරන්ගේ සහාය, හමුදා පහසුකම් අවශ්‍යයි. ඒව නොලැබුණොත් ඇමරිකාවට තනිවම ඉරානයත් එක්ක සටන් කරන්න වෙනවා. මේ නිසාම මේ තත්ත්වය පෙන්ටගනයේ යුද සැලසුම ආපස්සට හැරෙයිද කියන ප්‍රශ්නයක් මතු කරනවා. තවත් වැදගත් දෙයක් තමයි මැද පෙරදිග කලාපයේ දැනටමත් ඉතා සංවේදී ප්‍රදේශයක්. ගාසා තත්ත්වය, ඉරාකය, සිරියාව වගේ රටවල් තුළ ගැටුම් තවමත් පවතිනවා. මෙවැනි අවස්ථාවක ඉරානයට එරෙහි නව යුද්ධයක් ආරම්භ වුණොත් ඒක සම්පූර්ණ කලාපයටම බලපාන්න පුළුවන්. ඒ නිසා අරාබි රටවල් බොහෝ දුරට කැමති වෙන්නේ තත්ත්වය තවදුරටත් උණුසුම් නොවෙන්න සාමකාමී මාර්ගයකින් විසඳුම් සොයන්නයි. අවසානයේ මේ තත්ත්වය කියන්නේ ඉරානය සහ ඇමරිකාව අතර ගැටුමක් සරල දෙයක් නෙවෙයි කියන එකයි. එය ජාත්‍යන්තර දේශපාලන, කලාපීය මිතුරන්ගේ තීරණ, ආරක්ෂක අවදානම් සහ ආර්ථික බලපෑම් එක්ක ගැඹුරින් බැඳී තියෙන සංකීර්ණ ගැටලුවක්. ඒ නිසාම ඉදිරියේදී මේක යුද්ධයකට හැරෙයිද නැත්නම් සාකච්ඡා මාර්ගයකට යයිද කියන එක තීරණය වෙන්නේ කලාපීය බලවතුන්ගේ ක්‍රියාමාර්ග මතයි.